ආදරය සහ කසාද ජීවිතය ගන්න මං අනිත් පැත්තට. ඒ කියන්නේ ආදරය සහ ලිංගිකත්වය. ඒ දේ නිසා තමයි ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙන්නේ. සුන්දරයි. අපි කියනවනේ නිකන් නේද ආදරය සුන්දරයි කියලා. ආදරය සුන්දරයි කියලා කියනවනේ. ඔයා ආදරය කරලා තියෙනවද කාට හරි මීට කලින්? ඔව් කරලා තියෙනවා නෑ කිව්වොත් බොරුනේ නේද? මන්ට ගැළපෙන හරි කෙනා තෝරගත්තොත් විවාහ ජීවිතේ සාර්ථකයි සහ හොඳයි කියලා මම හිතනවා. ආදරය කරන දෙන්නේ කසාද වැන්දාම තමයි ලස්සන වෙන්නේ. ඒක ඇත්ත. අපි ඕනතරම් සමාජයේ පේන්න තියෙන දේවල් තියෙනවා. කසාද මැදලා මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙනවා. ඒ නැත්තම් ළමයිනුත් හදලා ළමයිනුත් අනාථ කරලා ඩිවෝස් වෙන කපල් ඉන්නවා. පළවෙනි ආදරේ ඇතෑරිලා දැන් කසාද බඳින්න කවුරුත් නැතුව අපි දෙන්න මැරි කරමු ලයිෆ් පාර්ට්නර්ස්ලා වෙමු අපි පොඩි ළමයෙක් වුණත් පොඩි ළමයෙක් අත්දැකීම් වලින් තමයි ඉගෙන ගන්නෙ. මොකද අපි රැකියාවක් කිරීමේ පළවෙනි බලාපොරොත්තුව අපිට ආගට්ට වෙන්නේ මුදල් සේවීමනේ. දැන් මම හිතන විදිය ගත්තොත් මං හිතන දැන් අධ්‍යාපනය කියලා කියන්නේ ඔය හැමදේම එකතු. හරි ඔයා කොහොමද මේ ගැන හිතන්නේ? නව තාක්ෂණය ගැනද? නව තාක්ෂණය ගැන. අද කාලේ වෙනකොට සෑහෙන දියුණුවේ දැන් අපි මේ කතා කරන 2050 වෙනකොට අපිට හිතා ගන්න බෑ ඊටත් වඩා දියුණු වෙන්න පුළුවන්. හරියටම කියන්න බෑ මේ විදිහට. හැබැයි ඒ විදිහට වඩා තියෙන්නත් පුළුවන් ඊට වඩා ලෙවල් එකකින් තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. අන්තර්ජාලය පාවිච්චි කරන්න ගන්නවා කියන්නේ ලෝකයේ තියෙන දේවල් පවා ඉගෙන දකින්න ගන්නවා. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක් ඇත්තට. ළමයි ඉපදෙන්නම තාක්ෂණයත් එක්ක ඒ ළමයි. ජෙන් සී එක කියන එක මේ යසි ඇවිල්ලා කියන්නේ ජෙන් සී එකකින් වෙනම විදිහකට හිතන එක මේක ගොඩ ගන්න ඕනේ මේක මීටර මිනිස්සු කියන්නේ දීනු වෙන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉස්සරහට ගොඩ නැගෙමින් පවතිනවා. පළවෙනි ශ්‍රේණියට සහ හයවෙනි ශ්‍රේණියට පෙළපොත් ලබා දෙන්නේ නැහැ කියලා. පෙළපොතකට ලඝු කරන්නේ නැතුව ඉතින් එහාට දෙයක් ඉගෙන ගන්න තමයි ඔය try එක. දෙමාපියෝ නම් ඕක වැරදියට දකින්න පුළුවන්. පෙළපොත් නැතුව කොහොමද ඉගෙන ගන්න කියලා. අපි අර ඉස්සෙල්ලා කතා කරගත්ත මේ නව තාක්ෂණයටත් පොඩ්ඩක් අදාළ වෙන. ඔක්කොම සම්බන්ධ මාතෘකාටියක් තමයි අපි ගත්තේ අදනේ. මොකද්ද පුතා ක්‍රිප්ටෝ කියලා අහනවා. ඉගෙන දන්න කට්ටිය හොඳටම මුදල් හොයනවා. YouTube හරහා content creatorsලා විදියට මේකේ සෑහෙන්නේ. කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි content creatorsලා විදියට මේ රටට ඩොලර් කියන පිරිසක් ඉන්නවා. මුළු ලෝකෙම තියෙන වෙළඳ පොලක් එක eBay කියන එක. දැන්ටත් හම්බ කරන කට්ටිය ඉන්නවා, earn කරන කට්ටිය ඉන්නවා මේ Amazon හරහා. වැඩි දෙනෙක් දන්නේ නැහැ. වැඩි දෙනෙක් දන්නේ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මේ දන්නේ නැති පිරිසට අපි මේක ගෙනියන්න ඕනේ කියන තැන මම ඉන්නවා. හයි ඉතින් සුබ දවසක් හැමෝටම. ඔයාලා ඔක්කොමලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ගොමි ටීවීගේ අලුත්ම සෙෂන් එක ගොමි ටීවී පොඩ්කාස්ට් පළවෙනි සීරීස් එකත් එක්ක තමයි ඔබ මේ එකතුලා ඉන්නේ. ඉතින් අයබෝවන් අද අපිත් එක්ක එකතුලා ඉන්නවා යශාරා. ඉතින් අපි යශාරා හයි කියලා පිළිගමු. හයි යශාරා. මම යශාරා. ඉතින් මොකෝ වෙන්නේ යශාරා මේ දවස්වල? හොඳින් ඉන්නවා. ඉතින් මේ දවස්වල වැස්සනේ නේද? මේ දවස්වල වැස්ස අපිට වැඩක් කරගන්න විදියකුත් නැහැ. වැඩක් කරගන්න විදියකුත් නැහැ. ඔෆිස් යන කට්ටියට ඇඳුම් ගෙල ගන්න විදියකුත් නැහැ. අන්න ඒකනේ යනකොටත් වහිනවා එනකොටත් වහිනවා. ඉතින් ඔය ප්‍රශ්න ටික මං හිතන්නේ හැමෝටම තියෙනවා. ඉතින් ওই විදිහට ඒ ටික වෙද්දි ඉතින් මේ විදිහට අපි අද ගොමි ටීවී පොඩ්කාස්ට් සීරීස් එක පටන් ගන්නවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉන්නවා නම් පල්ලෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එකතුලා ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ අදහස් සහ යෝජනා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න ඒක අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට අද අපි කතා කරගමු. අපි මාතෘකා ටිකක් හදාගත්තාද පොඩි? හදාගත්ත නේද අපි ටිකක්. අපි එකින් එක බලමු නේද මොනවද කතා කරන්න කියලා අපේ පොඩ්කාස්ට් එකේ. ගොඩක්ම තරුණයන්ට වැදගත් වෙන කරුණු ටිකක් ගැන තමයි අපි කතා කරන්න මුලින්ම බලාපොරොත්තු වුණේ. ඉතින් මේ තරුණ පිරිසට අපි හැමෝටම වැදගත් වෙන දේවල් නේද? හැමෝටම වැදගත් වෙන දේවල්. ඉතින් අපි තරුණ විදිහට ගත්තාම යශා මේ විදිහට මුලින්ම නිකන් මට අහන්න හිතුණා වගේ මේ ඕක ඉතින් අවුරුදු 16 18 ඉඳන් අපි කොල්ලෝ කොල්ලන්ට දැනෙන දෙයක්. ඉතින් මේක ආදරය සහ කසාද ජීවිතය. ඒ කියන්නේ තනිකඩ ජීවිතයට කැමති පිරිසකුත් ඉන්නවා සහ ඒ වගේම කියන්නේ ආදරය කරන කාලයක් තියෙනවානේ. ඒ කියන්නේ අවුරුදු 16ක් වගේ ඉඳන් කාලේ අවුරුදු 20ක් 25ක් වගේ වෙනකන් නේද? ඔන්න ඔය කාලය ඇතුළත ඒ කියන්නේ ගොඩක්ම තරුණ පිරිස ඒ කියන්නේ ගෑනු ළමයි කොල්ලෝ පවා දෙපැත්තෙන්ම ඉතින් ඔය ආදරය කරන කාලේ හරි ලස්සනයි සුන්දරයි. සුන්දරයි. අපි කියනවනේ නිකන් නේද ආදරය සුන්දරයි කියලා. ආදරය සුන්දරයි කියලා කියනවනේ. ඉතින් ඒ විදියට ඔයා ආදරය කරලා තියෙනවද කාට හරි මීට කලින්? ඔව් කරලා තියෙනවා නෑ කිව්වොත් බොරුනේ නේද? ඒක එහෙම අපි බොරු කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකනේ. ඒකනේ. ඉතින්
ආදරය ගැන සහ කසාද ජීවිතය ගැන ඔබ දකින්නේ ඔයා දකින්නේ මොන විදිහට මට කියන පොඩි නිර්වචනයක් අපි කතා කරගත්තොත් මට අනුව ඒක වෙන කට්ටියට වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනා ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් මට අනුව Tamanට ගැළපෙන හරි කෙනා තෝරගත්තොත් විවාහ ජීවිතේ සාර්ථකයි සහ හොඳයි කියලා මම හිතනවා. ඕක දැන් මෙහෙමනේ දැන් සමහරු කැමති විවාහ ජීවිතයක් ගත කරන්න සමහරු කැමති. ඔව්. සමහරු ඒකට කැමති නෑනේ. සමහරු කියනවා තනියෙන් ඉන්න එක හොඳයි. තනිකඩ ජීවිතේ හොඳයි කියලා කියනවා. පිරිසුත් දැන් මේ මෑත කාලේ ටිකක් වැඩි වෙලා තින්නේ. මම දන්න විදියට ගොඩක් අහන අය කියන්නේ තනියෙන් ඉන්න එක හොඳයි. පුළුවන් තරම් කාලයක් තනියෙන් අපි ඉන්නවා. ඔහොමනේ කියන්නේ. ඔහොම කියනවා. අනේ මන්ද ඒක නම් මන් මේ දන්නේ. දවස්වල ඒක චුට්ටක් වැඩි වෙලා තියෙනවා කියලා අදහසකුත් තියෙනවා. මොකද අපේම පිරිස ඉතින් විරහ වේදනාවෙන් ඒ වගේ අවස්ථා යෙදිලා එහෙමද තියෙනවා. දන්නේ නැහැ. එතකොට දැන් විවාහ ජීවිතේ හොඳයි කියලා කියන කට්ටිය දැන් එක දැන් එයාලට හොඳ කෙනෙක් හම්බ වෙලා සමහරුන්ට හොඳ කෙනෙක් හම්බ වෙලා එයාලට ඒ හින්දා එයාලා ඉන්නේ පරිසරයේ හින්දා සමහර විට එයාලට විවාහ ජීවිතේ හොඳයි කියලා කට්ටියක් හිතන්න පුළුවන්. තනියෙන් ඉන්න හොඳයි කියලා හිතන්නේ සමහරලාට එයාලා හිතන විදිය එහෙම කියලා. ඒ කියන්නේ හිතන විදිය අනුව එයාලට තනියෙන් ඉන්න පුළුවන් කියලා එයාලා හිතනවා. ඒතර මම හිතන විදියට ඒක අර නිකන් තමන් හිතන දේ අනුව තමන් තෝරගන්න පාත් එකේ යනවනම් විවාහ ජීවිතේ හොඳයි කියන්නත් පුළුවන් නෑ කියන්නත් පුළුවන්. දැන් අර විදියට ගත්තොත් සමහරලාට මේ ෆෑන් පිරිසකුත් ඉන්නවා සාමාන්‍යයෙන් ටිකක් සැලකිය යුතු පිරිසක් ඉන්නවා මම මේ කියන අදහසට අනුව. ඒ කියන්නේ දැන් ඔය පළවෙනි ආදරේ ඇතෑරිලා දැන් කසාද බඳින්න කවුරුත් නැතුව දැන් මේ විදිහ අවුරුදු 28 30 32 ඔය අතර වගේ ඒ කට්ටියට දැන් බඳින්න කෙනෙකුත් නෑ නමුත් බඳින්නත් ඕනේ. එහෙම පිරිසකුත් ඉන්න දැන් අපිට නම් ඒකට කෙලිම කියන්න තියෙන්නේ එහෙම කට්ටිය ඉන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් කරලා එහෙම කට්ටියත් එක්ක කැමති දෙයක් විතර සම්බන්ධකම් හදාගන්න කමක් නැහැ. ඒත් එක්කම අපි කතාව ගත්තොත් අර එහෙම පිරිසකුත් ඉන්නවනේ. ඔව් ඒ කියන්නේ දැන් මම දන්න කට්ටියක් ඉන්නවා පළවෙනි ආදරෙන් ඒ කියන්නේ ෆස්ට් ලව් එක කියලා කියනවනේ අපි. ඔව්. එතකොට ඒකෙන් මොනවා හරි ප්‍රශ්නයක් කළා ඒක නැවතිලා. එතකොට සමහර කට්ටියට තව කෙනෙක් ගැන හිතන්න ඒ කියන්නේ හිතෙන්නේ නැහැ කියලා අපි කියනවනේ සමහරලාට. අර එයාගෙන් හම්බ වුණ කෙයාරින් පාට් එක ඊට පස්සේ එයාගෙන් හම්බ වුණ දේවල් ඊට පස්සේ මතකත් එක්ක මේ මිනිස්සු ඉන්නවා කාලයක්. සමහරු දිගටම දැන් සමහරු කියනවා මම තනියෙන්ම ඉන්නවා කියලා අහලා ඇති සාමාන්‍ය සුසිත නේද? එතකොට එහෙම ඉන්නවා සමහරු. ඊට පස්සේ මං හිතන්නේ ඕක වෙන්නේ ඒ කියන්නේ ෆස්ට් ලව් එක ගැනත් හිත ඊට පස්සේ සමහරුන්ට මේ විවාහ වෙන්න අවශ්‍යයි. හැබැයි එයාලා මට හිතන විදියට අර මුල් කෙනාගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මුල් කෙනාගේ තිබුණ දේවල් ඊළඟට හොයන අයගෙනුත් එයා බලාපොරොත්තු වෙනවා. අනේ ඒකින්ද මං හිතන්නේ ওই ප්‍රශ්නේ එන්නේ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට දැන් සුසිත් හිතන්නේ කොහොමද? දැන් අර මගෙන් අහපු එක දැන් මං අනිත් පැත්තට හැවුවොත් කොහොමද? දැන් ඒක ඇත්තට මගේ පැත්තෙන් ගත්තාම නම් මම සාමාන්‍යයෙන් මට ඒ කියන්නේ ඒක ගැන දෙපැත්තක් තියෙනවා. අර මං ඒක දෙකට කඩා ගන්නවා මේ විදිහට. ඒ කියන්නේ ආදරය සහ කසාද ජීවිතය ගන්න මං අනිත් පැත්තට. ඒ කියන්නේ ආදරය සහ ලිංගිකත්වය. ඒ විදිහට මං කියනවා. ආදරය කරන දෙන්නෙක් කසාද බඳින්නේ ලිංගිකත්වය කියන්නේ ලිංගික එකතු වීම සහ ඒ කියන්නේ ඉතින් එහාට ඒ කියන්නේ ජීවිතයක් ගෙන යාම බලාපොරොත්තුව තියෙනවා. ඒ කියන්නේ ඒ දේ නිසා තමයි ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ ආදරය ලස්සනයි. හරි. ඒකත් එක්ක කසාද ජීවිතයත් සුන්දර කරගෙන තවත් ලස්සනයි. අන්න ඒක කියන්නේ ඕක දෙපැත්තට කියන්නේ ආදරය කරන දෙන්නෙක් කසාද වැන්දාම තමයි ලස්සන වෙන්නේ. ඒක ඇත්ත. එහෙම නැතුව දැන් අපි ඕනතරම් සමාජයේ පේන්න තියෙන දේවල් තියෙනවා. කසාද මැදලා මාසෙන් 2කින් ඩිවෝස් වෙනවා. ඒ නැත්තම් ළමයිනුත් හදලා ළමයිනුත් අනාථ කරලා ඩිවෝස් වෙන කපල් ඉන්නවා. දැන්ටත් සමාජයේ ඉන්නවා. ඔබත් දැකලා ඇති. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ මේ සමාජය ඇතුලේ. ඉතින් ඒතර මම ඔය ආදරය හා කියන්නේ කසාදය ගැන කසාද ජීවිතය ගැන කතා කරගද්දී මම කියන්නේ
ආදරේ කරලම අනිවාර්යෙන් කියන්නේ කසාද ජීවිතයට යන්න ඕනේ. ඇත්ත අපි දන්නේ නෑ නේද මිනිස්සු කොයි වගේද කොයි වගේද කියලා. කියන එක. අන්න ඒක නිසා මම කියන්නේ නැත්තම් මේ සමාජයේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. විවිධ ගැටලු ඇති වෙනවා. දැන් තියෙනවානේ මේ බැඳලා ඉවරලා හස්බන්ඩ් වයිෆ් මරණ ඔව් ඒවත් ඕන තරම් තියෙනවානේ. අපි එහෙමත් අහලා තියෙනවානේ. ඉතින් ඒ වගේ දේවල් එක්ක ගත්තාම නම් ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා අපි ආපු ආදරේ නම් ඕන්නේ නැහැ වැඩම නැහැ මට එපාම කරපු මේ මාතෘකාවක් ඕක නම් එහෙම කියලාත් කට්ටිය කියනවානේ. ඉතින් අපි එහෙම කරගන්න නරකයි. මොකද ආදරය කියන්නේ ඇත්තටම සුන්දර දෙයක්. ඒක නිසා ඒ කියන්නේ අපිට ජීවිතේදී අපි අනිවාර්යෙන් ආදරය කියන එක වැදගත් වෙනවා. ඒක මූලිකවම පළමු කොට තියාගෙන අර ලිංගිකත්වය කියන එක ඒ කියන්නේ ඒක අපි ලිංගිකත්වය සහ කසාද ජීවිතය ඒක දෙකට කඩාගෙන අපි ජීවත් වෙන්න ඕනේ. මොකද මේ ලිංගිකත්වය ගැන අපි කුහකත්වයක් තියාගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒක අපි දෙපැත්තටම සාපේක්ෂව හිතලා ඉවරලා කියන්නේ ඒකෙන් සතුටු වෙන්න ඕනේ මිසක් කියන්නේ දුක් විඳින්න ඕනේ දෙයක් නෙවෙයි ලිංගිකත්වය කියන්නේ. ඉතින් එතකොට ඒක ඒ ලිංගිකත්වයේ කසාද ජීවිතයට අපි කියන්නේ ඒක පාවිච්චි කරන්න ඒකෙන් ඒක කොටසක් විතරයි කසාද ජීවිතේ. සම්පූර්ණ ජීවිතේම නෙවෙයිනේ. ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ අපි ඉන්න තරුණ පිරිස. දැන් ඕකෙන් මට තේරෙන්නේ දැන් ඔය දැන් ආදරය සහ විවාහ ජීවිතය කියන එක ගත්තාම ඔය හැම දෙයක්ම තියෙන්නේ අපි හිතන විදියට. අන්න හරි. කියන්නේ අපි දැන් මම හිතන විදියට නෙමෙයි ඔයා හිතන්නේ. එතකොට මම ආදරය ගැන සහ විවාහ ජීවිතය ගැන හිතන විදියෙන් තමයි අපේ ඒ විවාහ ජීවිතේ හරි ආදරේ හරි ඒක හොඳ හෝ නරක වෙන්නේ කියලා මම හිතනවා. එතකොට ඔය දැන් ඔහම කතා කරද්දි මට තව ප්‍රශ්නයක් ආවා. දැන් ඔයා මොනවද හිතන්නේ සාමාන්‍යයෙන් ඔය living together කියන concept එක නැත්තම් ඔය ඒ වගේ ගැන ඇත්තටම මම කියන්නේ ඉස්සෙල්ලා මට අමතක වෙච්ච කාරණයක් වගේ තමයි ඔයා දැන් මතක් කරපු එක. ඒක හොඳයි අතන මතක් කරපු එක. කියන්නේ ආදරය කරන දෙන්නෙක් කසාද ජීවිතයට කලින් අර මං කියවනේ කසාදය කියන්නේ ලිංගිකත්වය කියලා. කියන්නේ එතන ලිංගිකත්වය අනිවාර්යෙන් ඇතුළත් කියලා. ඒතර ඔය living together කියන ඒ කියන්නේ ඒ concept එක අනිවාර්යෙන් ආදරය කරන දෙන්නෙක්ට අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද කසාද බඳින්න කලින් අනිවාර්යෙන් දෙන්නෙක් අතර ලිංගික ඇසුරක් සහ ඒ කියන්නේ අනිත් අදහස් බෙදා ගන්නත් ඕනේ. මං කියන්නේ ලිංගික ඇසුරක් වගේ එකක් අනිවාර්යෙන් තියන්නත් ඕනේ කසාද ජීවිතේ කලින්. ඒක ලංකාව වගේ රටක කරන්න පුළුවන්ද? මම හිතනවා මේ තරුණ පිරිස දැන් ඉන්න තරුණ පිරිසත් එක්ක ඒක ටිකක් ඉස්සරහටදී දැන්ට වුණත් ඒක සාමාන්‍ය ප්‍රතිශතයකට පොඩ්ඩක් වැඩි දියුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අර ඉස්සර ඉන්න කට්ටියට වඩා දැන් කට්ටිය දැන් පොඩ්ඩක් ඒක ඉස්මතු වෙලා තියෙනවා මේ සමාජය ඇතුළත අපිට පේන්න තියෙනවා. ඒ සමහර සාධක තියෙනවා ඒ ගැන පේන්න. ඉතින් මං කියන්නේ තවත් ඉස්සරහට යද්දී සම්බන්ධව තවත් වැඩි වෙයි කියලා මගේ අදහස ඉන්නේ. කියන්නේ අනිත් ඒ කියන්නේ මම කියන්නේ ඒ concept එකයි පාවිච්චි කරමු. ඒ concept එක හොඳයි ඇත්තටම. කියන්නේ එතකොට අපි අවභාවිතාවක් කරන නෙවෙයි මේක මේ නිකන් අපි එක්කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එහෙම කිසිම හැඟීමක් නෙවෙයි මම මේ කියන්නේ. ඒක අතර අදහස් සුවමාරු කරගන්නත් පුළුවන් තමන් හිතන විදිය. අනිවාර්යෙන්ම එහෙමනේ. එතකොට ඒකත් එක්කනේ මුළු ජීවිත කාලෙටම තමන් ජීවත් වෙන්න ඕනේ. අන්න ඒක නිසාම තමයි මං කියන්නේ ඒ කියන්නේ මුළු සම්පූර්ණ ඔයා හිතන්නේ මෙහෙම එතකොට living together ඉන්නේ දෙන්නෙක් ඉඳලා ඒ දෙන්න ඇත්තට මාස දෙකක් හිටියා කියනවා. ඇත්තටම මේ දෙන්නට හොඳ අයිඩියාවක් ගන්න පුළුවන්. අපි දෙන්න මැරි කරමු. මැරි කරලා ඉවරලා අපි දෙන්න ලයිෆ් ටයිම් කියන්නේ ලයිෆ් පාර්ට්නර්ස්ලා වෙමු අපි. මුළු ජීවිත කාලෙම එකට ජීවත් වෙමු. ඉතින් ඒතර තමයි එයාලගේ ළමයි දරුවෝ වුණත් එයාලා ඇති කරගෙන ඉස්සරහට එයාලගේ ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් වෙන්නේ ඒ අවබෝධයත් එක්ක මගේ මට හිතෙනවා දැන් මට හිතෙන විදිය. හරිද? දැන් හිතන්නකො දැන් අපි දැන් දෙන්නෙක් අතර රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හරි. එතකොට ඒ දෙන්න හම්බ වෙන්නේ සතියට එකපාරක් හරි එහෙම කියලා හිතමු. දැන් හැමදාම හම්බ වෙන්නේ නැහනේ. එතකොට දැන් මං කියන්නේ living together concept එක ටිකක් හොඳයි කියන්නේ දැන් ඒ දෙන්නගේ අදහස් එකක්. අනිත් එක ජීවත් වෙන විදිය. එතකොට ඒක දැන් හැමදාම ඉන්න කෙනා එයාගේ සම්පූර්ණ විදිය දන්න. ඒ කියන්නේ එයාට තේරෙනවා. අර සතියකට එකපාරක් හම් වෙන කෙනා දන්නේ නැහැ කොහොමද අපි ගෙදර හැසිරෙන්නේ. අර ඒ දේවල් තියෙනවනේ. එතකොට මට හිතෙන විදියට දැන් ගොඩක්ම ඔය මැරි කරලා ටික කාලෙකින් ඩිවෝස් වෙන අය ඉන්නවනේ. එතකොට ඒක ගොඩක්ම වෙන්නේ අර හරියට
එකිනෙකාව අඳුරගත්තේ නැති හින්දා එහෙම එකක් කියලා මටත් හිතෙනවා. ඒ කියන්නේ මේ අර ඔයාගේ කෙටි අදහසෝක වෙන්නේ ඒ කියන්නේ දෙන්නෙක් අතර අර අවබෝධය තියෙනවා. දැන් කොච්චර මොනවා වුණත් සමහරලාට දැන් ඔය කපල් මම දැකලා තියෙනවා නිකන් මම පොඩි උදාහරණයක් ගන්න. කියන්නේ උන්තර රණ්ඩු වෙන කපල් ඉන්නවා. හැබැයි මලාට කියන්නේ පට්ට ලව් හැබැයි. පට්ට ලව් හැබැයි කියන්නේ රණ්ඩු වෙනවා. හැබැයි මේෂන් එකව යාළුවෝ. හැබැයි මං කියන්නෙත් ඒක හොඳයි. කියන්නේ මොකද දන්නවද? කියන්නේ දෙන්නෙක් අතර රිලේෂන්ෂිප් එකක් තියෙද්දි වැරද්දක් තියෙනවා නම් යෂි මූන්ට කියන්න ඕනේ. කියන්නේ මූන්ට කියන්න ඕනේ. කතා කරලා විසඳ ගන්න පුළුවන්. අන්න ඒකයි මං කියන්නේ. දැන් සමහර දේවල් තියෙනවා ගෑන් ළමයා පිරි ළමයට කියන්නේ නැහැ ගොඩක් දුරට. ඒ කියන්නේ ඒක ගෑන් ළමගේ හැටියක්. ඒක අපි ජීවිතේ හිතන්න පුළුවන්. හැබැයි නමුත් කසාද ජීවිතය ඇතුළේ ඒක සමහර අවස්ථාවලදී ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. හරිද? අපි ඒ තැන ඉඳන් කතා කරමු. කොහොම හරි අර දෙන්නෙක් ජීවත් වෙද්දි මං කියන්නේ දෙන්නේ ජීවත් වෙද්දි ඒ දෙන්නගේ වැරද්දක් හරියෝ කියන්නේ එක්කෙනෙක්ගේ මොකක් හරි අඩුපාඩුවක් කියන්න පුළුවන් වෙන්න. ඒක කෙලින් මූන්ට කියන්න පුළුවන් වෙන්න මූන්ට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. කසාද මැදලා අපි එකට කොච්චර වුණත් එක්කෙනෙක් කෙනෙකුවත් ඒ දෙන්න දෙන්නේ. ඒ දෙන්නගේ ඕන තරම් අදහස් තියෙන්න පුළුවන් නොගැලපෙන අදහස් තියෙන්න පුළුවන්. අපි මිනිස්සුනේ. එතකොට ඕන තරම් ගැලපෙන්නේ නැති තැන් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැලපෙන්නේ නැති තැන් අපි අනිවාර්යෙන් ගලපගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඕනේ. නේද? මේ විදිහට. අනිත් එක දැන් ඔය දැන් විවාහ ජීවිතය ගත්තොත් සතුටෙන්ම ඉන්න කට්ටියත් නැහැ දුකෙන්ම ඉන්න කට්ටියත් නැහැ. ඕක ඒ කියන්නේ සමබරයි කියලා අපි කියන. සතුටෙන් ඉන්නත් පුළුවන් දුකෙන් ඉන්නත් පුළුවන්. ඒතකොට දැන් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. ඒවා කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙනවා. මම සමහර වෙලාවට දැකලා තියෙනවා එක්කෙනෙක් කියන දේ අනිත් කෙනා අහන්න ලෑස්ති නැහැ. Tamanට අවශ්‍ය දේවල් ටික විතරක් කියලා තමන් පාඩුවේ පැත්තකට යනවා. ඒතකොට එහෙම කරන්නත් බෑ. මන් දකින විදියට ඒව කතා කරලා විසඳ ගන්න තමන්ට හයියක් තියෙන්න ඕනේ අනිත් එක්කෙනාත් එක්ක කතා කරලා විසඳ. එතකොට සාමාන්‍යයෙන් ඔය ගොඩාක්ම ප්‍රශ්න අඩු වෙයි කියලා හිතන්න පුළුවන්. ප්‍රශ්න අඩු වෙයි කියලා හිතන්න පුළුවන්. යාර මං ඉස්සෙල්ලා මතක් වුණා කිව්වා කාරණා මම ඔයාලට දැන් කියන්නම්. ඔය එතනින් පොඩ්ඩක් ඇදලා ගත්ත එළියට දැන් ඔය ගෑන් ළමයි ඉන්නවා. ඇත්තටම කසාද බැන්දාම කියන්නේ මේ කියන්නේ නැහැ හැබැයි බයිනෝ හස්බන්ඩ්ට බයිනෝ වෙන වෙන දේවල් වලින් මේක පෙන්නන්නේ. ඔව් වෙන වෙන දේවල් වලට තමයි බයින්නේ. හැබැයි ඉතින් හිතේ තියෙන වෙන එක. වෙන එකක්. වයිෆ් හිතන හස්බන්ඩ්ට මොකක් හරි විදිහින් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන. නමුත් ඇත්තටම හස්බන්ඩ් ඉන්නේ වෙනම මයින්ඩ් එකේ. හස්බන්ඩ් සමහරවිට ජොබ් එකේ ප්‍රශ්න. සමහරවිට ඔහුගේ බිස්නස් එකේ මොකක් හරි ගොඩක් පැති තියෙනවනේ හිතන්න. ගොඩක් පැති තියෙනවනේ. එතකොට හැබැයි මං කියන්නේ ඔය යාළුලා ඉන්න කාලේ නම් පොඩ්ඩක් අවුලක් නැහැ හොරතල් වෙන්න හරි පොඩ්ඩක් කෑරින් පොඩ්ඩක් මං කියන්නේ කෑරින් වෙන්න කියලා කියන්න හරි පොඩ අවධානය යොමු කරගන්න හරි එහෙම කරාට කමක් නැහැ. හැබැයි කසාද ජීවිතයේ ඇතුලේ නම් යෂී මං කියන්නේ අනිවාර්යෙන්ම ඔය කියන්නේ පැහැදිලිව මේ පැහැදිලිව කතා කරලා විසඳ ගන්න ඕනේ. මොකද පැහැදිලිවම කියන්නේ තමන්ගේ කියන්නේ අදහස ප්‍රකාශ කරන්න ඕනේ. කියන්නේ මට මේ දේ ඕන නම් මට මේ දේ ඕනේ කියලා හස්බන්ඩ් කලින් මොකද හස්බන්ඩ් හිතන්නේ තමන් ගැනම කියන්නේ වයිෆ් ගැන විතරක් නෙවෙයි එන්න හස්බන්ඩ් වාහනේ ලීස් එක ගෙවා ගන්න ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන් ගේ හදා ගන්න ප්‍රශ්න තියෙනවා දෙමෝපියන්ට සලකන්න ඕන ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන් ජොබ් එකේ ප්‍රශ්න තව තියෙන්න පුළුවන් ඒ වගේ නොයෙකුත් විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒතකොට මං කියන්නේ ගෑන් ළමයට તો ප්‍රශ්න නැහැ කියලා. නමුත් ඒ කියන්නේ එයාලට තියෙන දැන් ගොඩක්ම අපේ ලංකාවේ දැන් මේ රැකියා කරන කට්ටිය ඉන්නවා. දැන් ඇත්තටම ගොඩක් ගත්තොත් යන් ජෙනරේෂන් එක ඇවිල්ලා කසාද බඳින කට්ටිය ඇත්තටම දෙන්නම ජොබ් කරනවා. ඉතින් දැන් මේ කාලේ හැටියට දෙන්නම ජොබ් නොකර ජීවත් වෙන්නත් බැහැ මේ කාලේ හැටියට. වගේ රටක නේද? ඔව්. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මං කියන්නේ පිරිමියාගේ පැත්තෙනුත් තියෙනවා හිතන්න ඕනේ යම් ප්‍රමාණයකට හිතන්න ඕනේ. කොහොම වුණත් අර ගෑනුන්ගේ ගති අරින්න බෑ කියන එකකුත් තියෙනනේ. අන්න ඒක නිසා ඒ කියන්නේ අර මං කියන්නේ පැහැදිලිවම දෙන්න අතර අර්ථ දැක්වීමක් තියෙන්න ඕනේ හැම අවස්ථාවකදීම වගේ. හරි. ඊළඟට මං හිතුවා අපිට කතා කරන්න හොඳ මාතෘකාවක් කියලා සාමාන්‍ය මේ අධ්‍යාපනයේ ඒ කියන්නේ දැන් ලංකාවේ හරි අපි ගොඩක් ගමුකෝ ලංකාව ගැන. අපි ලංකාව ගැන කතා කරමු. එතකොට මේ ලංකාවේ නැත්තම් අධ්‍යාපනයේ කොහොමද මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ සහ ඇයි මිනිස්සුන්ට අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ කියලා අපි කතා කරොත් මොකද ඔයා හිතන්නේ ගැන? ඇත්තටම මම හිතනවා මේ විදිහට. ඒ කියන්නේ මිනිස්සුන්ට අධ්‍යාපනය ඕනනේ. අධ්‍යාපනය ඕනේ අනිවාර්යයෙන්. මොකද අපි ඉස්සර කාලින් නම් ගත්තොත් ඒ කියන්නේ මේ අපි මානවයාගේ කාලින් නම් ගත්තොත් මේ
අපි පොඩිකාලිදම්ම අර දඩයන් ක්‍රම පවා ඉගෙනගෙන දේවල් වලින් ඉගෙන ගන්න දේවල් වලින් ඉගෙනගෙන තියෙන්නේ අත්දැකීම් වලින් නේද? අත්දැකීම් සහ අපි ඉස්සල්ලාම ඇත්තටම පොඩි කාලේ අධ්‍යාපනය නෙවෙයිනේ අපි ලබන්නේ. අපි පොඩි ළමයෙක් වුණත් පොඩි ළමයෙක් අත්දැකීම් වලින් තමයි ඉගෙන ගන්න. වාට ඒක හොඳටම කියන්නේ ඒක අවබෝධ කරගන්න පුළුවන්. කොහොමත් අපි පොඩි ළමයට කවදාවත් අකුරු කියලා දෙන්නේ නැහනේ. ඒ ළමයා ඉගෙන ගන්න යම් කිසි කාලයක් ගියාට පස්සේනේ අපි කියලා දෙන්නේ. අකුරුණත් කියලා දෙන්නේ. එතකොට ඒ ළමයා කියන්නේ ළමයා වුණත් මූලිකවම ඉගෙන ගන්නේ අත්දැකීම් සහ ඇහෙන දේවල් වලින් තමයි. ඇහෙන දේවල් සහ දකින දේවල් වලින් තමයි. ඒ දේවල් වලින් තමයි පොඩි ළමයා පවා කියන්නේ මූලිකවම ඉගෙන ගන්න. ඉතින් ඒ විදිහට ගිහිල්ලා අධ්‍යාපනය අපි ඉගෙන ගන්නේ සාමාන්‍යයෙන් වයසකට ආවට පස්සේ යම් කිසි වයස් මට්ටමකට ආවට පස්සේ තමයි අපි අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් එතකොට ඔය අධ්‍යාපනය කියන එක සාමාන්‍යයෙන් අපි අර්ථ දක්ව ගත්තොත් මේ විදිහට අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ ගිහිල්ලා අපි O level කරයි A level කරයි ඊට කැම්පස් එකේ ඩිග්‍රියක් ගනි. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සෙත් අපි ඉගෙන ගත්තේ වෙන්නේ ජොබ් එකකට යන්නේ අපි ඉගෙන ගන්න. ඒතර අපි එතන ජොබ් එකක් උදෙසා තමයි ඩිග්‍රියකුත් අන්තිමට කරන්නේ. ඉතින් එතකොට මම දකින විදිහට ඊට පස්සේ අපි සමාජයට කියන්නේ ජොබ් එකකට හෝ අපි ගියාට පස්සේ අපි සමාජයෙන් දේවල් ඉගෙන ගන්නවා. සමාජයෙන් දේවල් ඉගෙන ගන්නවා. ජොබ් එකෙන් රැකියාවෙන් දේවල් ඉගෙන ගන්නවා. ඒ ජොබ් එකෙන් දේවල් ඉගෙන ගත්තට පස්සේ අපි සමාජයේ නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනවනේ. ඒතර අපිට හිතන්න පුළුවන් අපි කියන්නේ හිතෙන්න පුළුවන් මේ ජොබ් කරන එක අපි මොකටද මහන්සි වෙලා වැඩ කරන්නේ. ඒ කියන්නේ ඕන තරම් බිස්නස් එක මීට වඩා හොඳ සල්ලි වන්න පුළුවන් ක්‍රම තියෙනවනේ කියලා මිනිස්සු ඕන තරම් විදිහට හිතන්න පුළුවන්. කියන්නේ අධ්‍යාපනයේ අන්තිමට ඇත්තටම ඊට වඩා වෙනස් දෙයක් කරන්න මේ පෙළඹෙනවා මේ මිනිස්සු. ඒ කියන්නේ සමාජයේ තියෙන අත්දැකීමුත් එක්ක මම කියන්නේ. සමාජයේ තියෙන අත්දැකීම් ඉවත් එක්ක මිනිස්සු ජොබ් ඇතැරලා පටන් ගන්න පුළුවන් කියන්නේ ව්‍යාපාර හරි වෙනත් ක්‍රම වලට මුදල් හොයන්න. මොකද අපි රැකියාවක් කිරීමේ පළවෙනි බලාපොරොත්තුව අපිට ටාගට් එක වෙන්නේ මුදල් සෙවීමනේ. ඒ විදිහට අධ්‍යාපනය මම කියන්නේ අධ්‍යාපනය වැදගත් වෙනවා යම් කිසි ප්‍රමාණයකට. ඊට වඩා අධ්‍යාපනයට වඩා අපිට ප්‍රමාණවත් කියන්නේ අපිට වැදගත් වෙනවා අත්දැකීම් කියන එක. මොකද මේ අත්දැකීම් එක්ක තමයි අපි ගොඩක් දේවල් කියන්නේ ඉගෙන ගන්න. දැන් මම හිතන විදිය ගත්තොත් මං හිතන දැන් අධ්‍යාපනය කියලා කියන්නේ ඔය හැමදේම එකතුව. දැන් ඔය සුසිත් කිව්වා වගේ මට අනුව නම් අධ්‍යාපනය කියන්නේ අපි පොතපතෙන් ගන්න දැනුම විතරක් නෙමෙයි. අපි අත්දැකීම් වලින් දකින දෙයින් ඇහෙන දෙයින් හැමදේම අපි ඉගෙන ගන්නවා නම් මොකක් හරි දෙයක් ඒක අධ්‍යාපනය කියලා මම හිතනවා. හරිද? එතකොට ඒවා ඉන්නේ අපි ටික ටික අර ඔයා කිව්වා වගේ වැඩි වියටපත් වෙලා ඊට පස්සේ පාසල් අධ්‍යාපනයට ආවට පස්සේ තමයි දැන් අපි කියන එක වසරේ ඉඳලා සමහරට O level ගොඩක් දුරට ලංකාව විදියට නම් A level වෙනකන් ළමෙක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි එයා උසස් අධ්‍යාපනය කරනවද ජොබ් එකක් කරනවද තමන් යන අර පාත් එක එයා තෝරගන්නවා. එතකොට ඒක අනුවනේ තවදුරටත් ඉගෙන ගන්න වැඩි දුර අධ්‍යාපනය කරන්නේ. එතකොට දැන් ලංකාව වගේ රටක් ගත්තොත් අධ්‍යාපනය කියන එක ඇත්තටම වැදගත්. මම දකින විදියට අද ලංකාවේ ගොඩාක් ළමයි ගොඩක්ම අය පාසල් යනවා. ඒ කියන්නේ ගොඩාක් අඩුවෙන් තමයි යන්නේ නැති අය හොයාගන්න තියෙන. ගොඩාක් ළමයි අධ්‍යාපනයට යොමු වෙලා තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. එතකොට එහෙම ගත්තම දැන් ලංකාවේ ඉහළට යන්න නම් ඇත්තම කතා හොඳ ජොබ් එකක් ගන්න නම් හොඳ අධ්‍යාපනයක් තියෙනවා. එහෙම ඒ කියන්නේ සමහරලාට අපි දැකලා තියෙන O level පාස් වෙච්ච අයත් වෙන පැතිවලින් ජොබ් කරනවා. හොඳ තැන්වල ඉන්නවා. ඒක වෙනම කතාවක්. හැබැයි මන් දකින විදිහට ඒ කියන්නේ ඒකත් යම්කිසි මට්ටමක එයා ඉගෙනගෙන ඊට පස්සේ එයා කරන ජොබ් එකෙන් එයා වැඩි දුරට ඉගෙනගෙන තියෙනවා. වැඩි දුරට ඉගෙනගෙන තියෙන විදිහට. එතකොට දැන් අඩුම ගානේ වෙන රටකට යන්න හරි අපිට අවශ්‍යයි යම්කිසි මට්ටමක අධ්‍යාපනයක් අවශ්‍යයි. මොකද දැන් අද ලෝකෙ ගත්තාම ගොඩාක් ඒ කියන්නේ දැනුම බුද්ධිය සංසරණය වෙනවනේ. අනිවාර්යයෙන්ම. සාමාන්‍යයෙන් දැන් ලංකාව ඇතුළ ගත්තාමත් අර අපි කියනවා දැන් සාමාන්‍ය තරමකට ඉගෙන ගත්ත අයට වඩා මම දැකලා තියෙනවා කියන්නේ හොඳට ඉගෙන ගත්ත මිනිස්සු හොඳ තැන්වල ඉන්නවද? ඒක ඉතින් මං හිතනවා ඇත්තටම අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් ඕන නේද? ඇයි ඉතින් දැන් ඔය තාක්ෂණය ගැන ගත්තාම දැන් අපි ඊළඟට ආවෙක් ගත්තොත්
ඊළඟට අපි ඇතන ඊළඟට අපි කතා කරන්න ගත්තේ අපි දැන් නව තාක්ෂණය හා දැන් පවතින ලෝකය ගැන සහ 2050 ලෝකය ගැන කොහොම වෙයිද කොහොම වේද කියන එක. හරි ඔයා කොහොමද මේ ගැන හිතන්නේ? නව තාක්ෂණය ගැනද? නව තාක්ෂණය ගැන. දැන් මට හිතෙනවා ඉස්සරට වඩා දැන් ඇත්තම කතාව අතීතයට වඩා වර්තමානයේදී තාක්ෂණය සෑහෙන තාක්ෂණික يعني තාක්ෂණ අතින් මිනිසා ඉදිරියෙන් ඉන්නවා. නේද? අලුත් දේවල් නිර්මාණය කරනවා ඊට පස්සේ අලුත් දේවල් හොයා ගන්නවා ඔය වගේ දේවල්. එතකොට දැන් අතීතයේදී ගත්තාම තාක්ෂණිකවම හැම පැත්තෙම ගන්න පුළුවන් නේ අපිට. දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ඔය ඉන්ටර්නෙට් ගත්තම අතීතයට වඩා ඉස්සර කාලට වඩා දැන් වෙනකොට සෑහෙන දියුණුයි. නේද? දියුණු වෙලා තිනු දැන් හිතන්නකෝ අපේ දැන් ෆෝන් එකක් ගත්තා කියලා. දැන් අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ ඉස්සරම ගත්තොත් සමහරවිට ෆෝන් නැහැ අර මේ ලෑන්ඩ් ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ ටික ටික නේ ඕක වෙනස් වුනේ. ඊට කලින් ඉඳන් ඉතින් සංනිවේදනය කරගත්ත ක්‍රමයක් තිබ්බා. නමුත් තාක්ෂණය අතින් තාක්ෂණයට හැරුණාම අර විදිහට ලෑන්ඩ් ෆෝන් එකේ ඉඳන් මේ විදිහට ඕක ගොඩක්ම ඔය තාක්ෂණික දේවල් හොයාගන්නේ අපි දැන් ඉතිහාසයෙන් ගත්තොත් කාර්මික විප්ලවයේ කාලේ තමයි ඔය දේවල් හොයාගන්නේ. ඊට පස්සේනේ ටික ටික ඕක වෙනස් වෙන්නේ. දැන් මං කිව්වේ දැන් අපේ දෙමව්පියන්ගේ කාලේ වගේ ගත්තම ගොඩාක් තාක්ෂණය ගැන ලොකුවට අපි කතා වෙන්නේ නැහැ. ඒ කියන්නේ දියුණු නෑ ඒ කාලේ. සාමාන්‍ය තරමකට තියෙන්නේ. එතකොට දැන් අද කාලේ වෙනකොට සෑහෙන දියුණුයි. දැන් අපි මේ කතා කරන 2050 වෙනකොට අපිට හිතා ගන්න බෑ ඊටත් වඩා දියුණු වෙන්න පුළුවන්. ඇත්තටම අපිට හිතා ගන්න බෑ. අපිට නිකන් පොඩි නිර්වචනයක් අපිට නිකන් හිතන්න පුළුවන් මේ විදිහට තියෙයි කියලා. හැබැයි අපිට හරියටම කියන්න බෑ මේ විදිහට. හැබැයි ඒ විදිහට වඩා තියෙන්නත් පුළුවන්. ඊට වඩා ලෙවල් එකකින් තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. ඒක ඇත්තටම කියන්න බෑ. මේ දවස්වල කියන්නේ ලෝකේ තියෙන විදියත් එක්කනේ දැන් තාක්ෂණ දියුණු වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. දැන් මේ දවස්වල දැන් නම් මං හිතන්නේ නැවතුණාද කොද යුද්ධ එහෙම තිබුණා නේද? පලස්තීනෙයි ඔහොම පලස්තීනෙයි ඊශ්‍රායලෙයි එතකොට ඔය වගේ යුද්ධ තියෙනකොට දැන් ඒක සමහර ලාවට ලෝක යුද්ධයක් වගේ වෙන්නත් ඉඩ තියෙනවා. දැන් ඒක දැන් නැවතුණු හින්දා හොඳයි. එතකොට ඒ වගේ ඒව එනකොට තාක්ෂණය දියුණු වෙනවට වඩා තවත් ටිකක් ඒ කියන්නේ ලෝකෙ පස්සට යන එකනේ වෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන් සමහර විට. යුද්ධ දැන් ඇත්තටම යුද්ධ ඇති කරන්නෙත් වෙනම පිරිසක් ඉන්න යුද්ධ වෙන පාර්ශවයක් ඉන්න යුද්ධ ඇති කරන්නත් ඒක වෙනම මාතෘකාවක්. ඔය යුද්ධයක් ගැන ඇත්තටම කතා කරන්නේ. නමුත් ඇත්තට ඒ කියන්නේ ඕකත් ඔය මේ යුද්ධය කියන එකත් යශී ඇත්තටම දියුණුලා තියෙනවනේ දැන් ඔය තාක්ෂණයත් එක්කම කතා කරන්නේ. ඉස්සර දැන් පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ වගේ ගත්තාම ඊට වඩා දියුණු තාක්ෂණයක් දැන් දියුණු තාක්ෂණයක් දැන් තියෙනවා. මොකද දැන් ඔය කියලා තියෙනවා මේ පළවෙනි ලෝක යුද්ධ දෙකේදී ලෝක යුද්ධ දෙකම හරි ඒ දෙකේදීම ලෝකෙ වේරුණා. හැබැයි තුන්වෙනි ලෝක යුද්ධයක් આવොත් මේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තනේ. ඉතින් ඒක දැන් හිතන්නකෝ දෙවෙනි ලෝක යුද්ධෙදී ඇමරිකාව ජපානයට බෝම්බ ගහනවා. එතකොට ඒකනේ අර හිරෝෂිමා නාගසාකි වලට. ඉතින් ඒක මේ වර්තමානයේ මේ මෑතක් වෙනකන් නෝ ඒකේ ඉෆෙක්ට් එක බලපං. ඔව් ජාන විකෘති ළමයි බිහි වෙන එක ඒකේ ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් හිතන්නකෝ ඒ කාලේ 1900 මට මතක 45 වගේ 40 ගණන් වල. එතකොට ඒ කාලේ තිබුණ තාක්ෂණයත් එක්ක ඉච්චර විනාශයක් කරන්න පුළුවන් නම් ඒ විනාශයේ බලපෑම මේ වෙන කම්ම තිබුණා නම් හිතන්නකෝ දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒ වගේ ලෝක යුද්ධයක් ආයිත් આવොත් ලෝක යුද්ධයක් මොන වගේ බලපෑමක් අනිවාර්යෙන්ම අපි වගේ පොඩි රටවල් නැති වෙලාම යන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒ කියන්නේ ඒ වගේ දැන් තුන්වෙනි ලෝක යුද්ධයක් ඇත්තරම આવොත් මේ ලෝකේ ඒ අවසාන වෙන්නත් පුළුවන්. ඉතින් එතනින් එහාට සම්පූර්ණ මුළු තාක්ෂණයම එතනින් ඉවරයි. ඉතින් ආයේ නව තාක්ෂණයක් ගැන අපිට ආයේ මෙහෙම කතා කරන්නවත් අපි ඉතුරු වෙන්නේත් නැහැ. ඔය තාක්ෂණය ගත්තම දැන් ඔක දෙපැත්තක් තියෙනවා. යහපත් පැත්තක් තියෙනවා. යහපත් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. අයහපත් එකට අපි පස්සේ මොනේද? තව ටිකකින්. ඉතල යහපත් ගැන කතා කරලා නේද? එතකොට දැන් මට ඕක ඔය තාක්ෂණය කියද්දි මතක් වුණේ දැන් මේ අලුත් පරම්පරාවේ ඉන්න යං ජෙනරේෂන් එක යංමත් නෙමෙයි අර පොඩි ළමයි කියලා අපි කියන්නේ. දැන් ඉන්න පොඩි ළමයි මම දැකලා තියෙනවා සුසිත් අපිට වඩා ඇත්තටම දියුණුයි. එයාලා ෆෝන් වල ඇත්තටම අපි දන්නේ නැති ගොඩක් දේවල් දන්නවා. ඇත්තටම මේ ළමයි පොඩි ළමෙක් ගත්තොත් ඔය ඇත්තටම අවුරුදු 3 4 ළමෙක් ගත්තොත් දැන් ඇත්තටම ෆෝන් එක ගත්තාම ඒකේ ඒකට
මේක තියෙන ඔක්කොම ටික කරගන්න ඇත්තම දන්නවා. දැන් ගේම්ස් උනත් එයාලා ඇත්තටම දන්නවා ඒ වගේ දේවල්. ඩවුන්ලෝඩ් කරගන්න බව දන්නවා. ඒ ඩවුන්ලෝඩ් ඇත්තටම දැන් ඉස්සර ළමයි එච්චර දන්නේ නැහැ. දැන් ඕක මං හිතන්නේ ආවේ ඔය කොරෝනා කොවිඩ් කාලෙත් එක්ක ළමයින්ට ඔය Zoom වලින් නේද ක්ලාස් කරන්න වැඩි වශයෙන් භාවිතා කරන්න ගත්තා. එතකොට ඔය හැම ගෙදරකම වගේ ෆෝන් එකක් ෆෝන් පාවිච්චි වුණා. ඒ කියන්නේ ඒතකොට ඒ කාලය ඇතුළත ඇත්තටම භාවිතේ වැඩි වුණා. ඒ කියන්නේ ඒකත් එක්ක ඒතකොට තමයි ওই කාලෙත් එක්ක අපිට කියන්න පුළුවන්. ඒ කාලෙත් එක්ක තමයි නව තාක්ෂණයට කට්ටිය පියුසුනේ කියලාත් කියන්න පුළුවන්. ගොඩක්ම කට්ටිය. ඉතින් ඒතකොට ළමයි කියන්නේ මිනිස්සු අන්තර්ජාලය පාවිච්චි කරන්න ගන්නවා කියන්නේ ලෝකයේ තියෙන දේවල් පවා ඉගෙන දකින්න ගන්නවා. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක් ඇත්තට. මොකද දැන් අර O level පවා කරලා ඉන්න ළමයා ඉන්ටර්නෙට් භාවිතා කරලා ඉගෙන ගන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර කට්ටිය දැන් දන්නේ නැති දෙයක් හරි ලෝකේ වෙන දෙයක් හරි ඉගෙන ගත්තේ එක්ක නිවුස් බලලා පත්තරෙන් ඔය වගේ දේවල් වලින්. දැන් ඇත්තටම අපි උනත් දන්නේ නැද්ද ටක් ගාලා එක Google කරනවා YouTube එකේ බලනවා මොන හරි ෆෝන් එකේ ප්‍රශ්නයක් නම් එහෙම බලනවා. ඒ වගේ දේ ඇත්තටම තාක්ෂණය දැන් ඇත්තටම හොඳයි. තාක්ෂණය ගැන දැනගන්න එක පොඩි ළමයෙක් උනත් ඇත්තටම හොඳයි. හැබැයි ඉතින් ඕකේ නරක පැත්තකුත් තියෙනවා. නරක පැත්තක් තියෙනවා. අපි නරක පැත්ත විදිහට කතා කරගන්න ගියොත් ඉතින් ඕක මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාල භාවිතාවට ඇඩික් වෙච්ච පිරිසක් ඉන්න. අන්නේ ඇඩික් එක නිසා සමහර විට ඕක මෙහෙම කියමුකෝ අපි දැන් අන්තර්ජාලය කිව්වම ගොඩක් දේවල් එකතු වෙනවා නේද? දැන් මෙහෙම අපි බලමුකෝ මෙහෙම ඔය වීඩියෝ ගේම්ස් වලට දැන් ඒ කියන්නේ ඒක මං කියන ඕක දෙමාපියන් විසින්ම ඒක හදා ගන්න ඕනේ සහ නැති කරන්න ඕනේ කාරණාවක්. ඒ කියන්නේ පොඩි ළමයි කියන්නේ ඇබ්බැහි වෙන්න පුළුවන්. වැඩි සෑහෙන වැඩි පොඩි ළමයි ඇබ්බැහි වෙන්නේ. මොකද ඒක දැන් අර වෛද්‍යවරුත් නිර්දේශ කරලා තියෙනවා පොඩි ළමයිට ඕනවට වඩා ෆෝන් එක දෙන්න. ස්ක්‍රීන් ටයිම් එකක් තියෙනවා ළමයිට. එයාට ස්ක්‍රීන් ටයිම් එකක් තියෙනවා. මෙන්න මේ ටයිම් එක ඇතුළත එයාට කාටුන් එකක් මොකක් හරි පොඩි දෙයක් බලන්න හම්බුනට කමක් නැහැ කියලා. ඊට අමතරව කියන්නේ ළමයෙක්ට කියන්නේ අන්තර්ජාලය හා කියන්නේ මෙවලම් භාවිතා කරන්න දෙනවා නම් මං කියන්නේ සාමාන්‍යයෙන් මට්ටමකට වයස් මට්ටමකට එන්න ඕනේ. ඒ පැමිණාට පස්සේ තමයි දෙන්න ඕනේ. දැන් ඉතින් ඉන්න දෙමාපියෝ අර ලේසියට බට් එක කවා ගන්න. එහෙම නෑ අතනම එයාලා වෙන වැඩ කරනවා. ළමයා කෑ ගහන්න නැති එක ඒ කියන්නේ කෑ ගහන්න නැතුව පැත්තකට වෙලා ඉන්න නම් ෆෝන් එක දීලා නිකන් ඉන්න. අන්න ඒතකොට ඒ ළමයාටත් කරන කියන්නේ වැරද්දක් ඒක. ළමයෙක් පොඩි ළමයෙක් වුණාම දුවන්න පයින්න ඕනේ, දඟ කරන්න ඕනේ. දඟ කරලා ක්‍රියාශීලී වෙන්න ඕනේ. පාඩුවේ පැත්තකට වෙලා ඒක දිහා බලාගෙන ඉන්න එක ඒක වැරදි. මම ගොඩාක් එහෙම ළමයි දැකලා තියෙනවා. කෑම කන්න ඕනහම ඒ කියන්නේ කෑම පිඟානේ තියෙන දේ දන්නේ නැහැ ළමයා මොනවද කියලා. කන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අරක දිහා බලාගෙන ඒ ළමයා කවන එක කනවා. අන්න ඒක නිසා අන්න ඒ වගේ දේවල් නිසා සමාජ පරිහානියටපත් වෙන්න පුළුවන්. ඒක තාක්ෂණය වැරදියට පාවිච්චි කරනවා. ඉතින් දැන් ඔය ගේම්ස් මම එහෙම ලොකුවට ගේම්ස් ගැන ඒ කියන්නේ දන්න ප්‍රමාණයක් තියෙනවනේ අපි. සමහර දැන් ගේම්ස් ගහන කට්ටිය තරම් අපි දන්නේ නැහැ නේ ඇත්තටම. එතකොට ඒවයි තියෙන ඒවා දැන් සමහර වෙලාවට ළමයි ඇත්ත ජීවිතේ ඇප්ලයි කරන්න උත්සාහ කරනවා නේද? එතකොට ඒකෙන් නරක ප්‍රතිඵල එන්න පුළුවන් ළමයින්ට. ප්‍රතිඵල එන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ විදිහට වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තවත් විවිධ කියන්නේ විවිධ පැතිකඩ තියෙනවා කතා කරනවා නම් YouTube ගත්තොත් ඊට පස්සේ දැන් Facebook එකේ වුණත් තියෙනවනේ නරක පැත්තක් තියෙනවා. අනිත් එක දැන් ඔය තාක්ෂණය ගත්තාම දැන් ගොඩක්ම ඔය දැන් AI ගැන. ඔයා මොකද දැන් ඔය AI ගැන හිතන්නේ? ඇත්තටම හොඳයි දෙයක AI ගත්තොත් මෙහෙමයි. AI හොඳයි යම් කිසි මට්ටමකට. හැබැයි ඕකේදී මම දකිනවා මොනවා වුණත් AI කියන්නේ මිනිස්සයා නෙවෙයි. AI කියන්නේ වෙන. ඒක AI එක. එතකොට මම මේ විදිහට නිර්වචනය කරගන්නම් ඒක. ඒ කියන්නේ AI හොඳයි අපිට යම් කිසි දෙයක් ඉගෙන ගන්න. හරි? අවශ්‍ය දේ විතරක් කරන්න. ඊට අමතරව AI පාවිච්චි කරන ඔය වැඩක් නැති දේවල් වලට සමහර දැන් ෆොටෝස් හදන්න පාවිච්චි කරනවා දැන් ඔය පාවිච්චි කරනවා. ඒ කියන්නේ විවිධ ඕක හැබැයි ඕක අර අපිට හොඳ පැත්තට සහ නරක පැත්තට දෙපැත්තට පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් ඔය ෆොටෝස් හදන එක නම් ඇත්තටම හිතන්න පුළුවන් අපිට නරකයි කියලා ටික. නරකයි කියලා. ඔව්. ඒ කියන්නේ කෙනෙක්ගේ ෆොටෝ එකක් යවලානේ අපි යන්නේ. ඒක වැරදි විදියට භාවිතා කරන්න පුළුවන්. අන්න ඒක නිසා මං කියන්නේ අන්න ඒව නියාමනයක් ඇතුළේ කියන්නේ ඒකත් හරියට කියන්නේ දැනුමක් අවබෝධයක් ඇතුව පාවිච්චි කරගත්තොත් තමයි අපි මේ සමාජය ඇතුළේ කියන්නේ සාර්ථක වෙන්න පුළුවන්. AI කියන්නේ මොකද AI වැදගත් වෙනවා. AI ඉස්සරහට අනිවාර්යෙන් අපිට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න නේද? ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න අනිවාර්යෙන් වැදගත් වෙනවා. AI ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නැතුව බෑ.
හරි නමුත් අපි හරියට මිකර ගන්න ඕනේ කියන්නේ මේ AI පාවිච්චි කරන්න ඕනේ අපි ඇයි කියලා. AI පාවිච්චි කරන්න ඕනේ අපි මේ අවශ්‍යතාවයේ තේරුම් අරන් අනවශ්‍ය දේවල් නොකර අවශ්‍ය දේ විතරක් අවශ්‍ය දේට අපි මූලිකත්වයේ දෙමින් ඒ විදිහට පාවිච්චි කරන්න අපි AI භාවිතා කරගන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට අපිට හොඳ ලස්සන අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හොඳයි ඉතින් මේ අපි ඒකත් එක්ක ඊළඟ මාතෘකාව විදිහට තෝරගෙන තියෙනවා මිනිස්සුන්ගේ මානසික මට්ටම නේද දැන් වර්තමානයේ ජීවත් වෙන ලංකාවේ මිනිස්සුන්ගේ. එහෙමකුත් තියෙනවා අනිවාර්යයෙන් ඒකත් වැදගත් වෙන කරුණක්. ඒක අපි මුලින්ම මතක් කරන් දැන් ඔය මං ඔයාලට කිව්වේ ඔය මේ මැරිඩ් අන්මැරිඩ් ගැන කතා කරද්දී අපි දෙන්නම කතා කරන්නේ සොසෙත් ඒ කියන්නේ මිනිස්සු හිතන විදියට තමයි හැමදේම වෙන්නේ. හිතන විදියට තමයි හැමදේම වෙන්නේ. ඒකත් එක ගත්තොත් දැන් අපේ දැන් තියෙන මාතෘකාව විදියට ලංකාවේ මිනිස්සු කොහොමද මොන විදියටද හිතන්නේ? යාළගේ මානසික මට්ටම කොහොමද? අතන දැන් ඔයා හිතන්නේ කොහොමද ලංකාවේ දැන් පවතින කියන්නේ දැන් පවතින මානවයාගේ මානසික මට්ටම ගැන? ඒ කියන්නේ එයාගේ තියෙන දියුණුව ගැන ඔයා කොහොමද හිතන්නේ? පොඩි නිර්වචනයක් අපි ගත්තොත් නිකන් මෙහෙමයි. දැන් මිනිස්සු ඇත්තටම හිතන කියන්නේ දැන් ඉන්න මිනිස්සුන්ගේ තින්කින් පැටර්න් එක ඇත්තටම හොඳයි. ඉස්සර මිනිස්සුන්ට වඩා. ඒක ඒ කියන්නේ එක එක අංශ ඔස්සේ අපිට කියන්න පුළුවන්. ඒක දැන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට මොකක් හරි දෙයක් තේරුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ තේරුම් කරන්න ඕන නම් අද ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට ඒක සාමාන්‍ය මට්ටමකට එයාට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. දැන් මානසික මට්ටමක මේ ඔක්කොමනේ. එතකොට ඒ කාලෙට වඩා ඉස්සර කාලෙට වඩා. එතකොට මම හිතනවා ඔය අතීතයට වඩා මානසික මට්ටම යම් තාක් දුරට දැන් ඉන්න මිනිස්සුන්ගේ දියුණුවයි කියලා. හැබැයි එහෙම නැති කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ ඔය දෙයක් තේරුම් කරන්නම බැරි මිනිස්සු ඉන්නවනේ. අන්න එහෙම කට්ටියක් ඉන්නවා. මං එතකොට දැන් ඔයාට හිතෙන්නේ කොහොමද කියලා කියන්නකෝ බලන්න. ඇත්තටම ගත්තොත් මේ විදිහට ඒක විග්‍රහ කරගමු අපි යෂි. දැන් ඇත්තටම ලංකාවේ දැන්ට පවතින මානවයාගේ මේක ගත්තොත් ඕක අපිට ජෙනරේෂන් වලට ඇත්තම කඩන්න වෙනවා. හොඳේ. ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 45ත් 60ත් අතර වගේ ඉන්න කට්ටියක් ගත්තොත් ඒ කට්ටියගේ මයින්ඩ් එක වෙනම මයින්ඩ් එකක්. ඒතකොට අවුරුදු 30යි 30 අපි 25යි 35යි වගේ 25යි අපි 25යි 35යි වගේ කියලා හිතලා ගමුකෝ. දැන් එහෙම ගත්තොත් ඔය ජෙනරේෂන් එකේ ඉන්න කට්ටිය මැචුවර් විදියට පොඩ්ඩක් හිතනවා. පොඩ මැචුවර්. ඒ කියන්නේ ඒ කට්ටියගේ ඒත් මයින්ඩ් එක ඒ කියන්නේ ඒතෝ ටිකක් යම් තාක් දුරකට ටිකක් ලෙවල් එකක තියෙනවා. ඒ කියන්නේ මොකද අනිත් අය අනිත් මිනිස්සු ගැන හිතනවා. ඒ කියන්නේ අන්න ඒ විදිහට ඉතින් ඒ විදිහට ඒ කියන්නේ ඒක තමයි දැනට හැදිලා තියෙන මානසික මට්ටම. අර අනිත් එක ඒ කියන්නේ ඒ යං ජෙනරේෂන් එකට තියෙනවා මේ ලංකාවේ කියන්නේ මේක උනා දියුණු කරන්න ඕනේ වගේ වැඩක් කරන්න ඕනේ. අර ඒ වගේ අදහසක් තියෙන පිරිසක් ඉන්නේ. කියන්නේ මේ යං ජෙනරේෂන් එකේ ඒක වැඩියෙන් ඇවිල්ලා තියෙනවා මං හිතන විතර 2000න් පස්සේ 2005න් පස්සේ වගේ පිරිසට ඉපදිච්ච කට්ටියට. ඒ උනට කියනවනේ 2000න් පස්සේ ළමයි සුනාමියෙන් පස්සේ ළමයි කියලා. ඔව් නෑ එහෙම පිරිස එහෙම කියනවා. හැබැයි ඒ කිව්වට එතන ඒ ළමයිගේ මං කියන්නේ අර පොඩ්ඩක් හිතන විදිය වෙනස් නේද? වෙනස් වෙලා තියෙනවා නේද? ඒක මං හිතන්නේ තාක්ෂණයත් එක්ක එන එකක්. ඒක කියන්නේ මොකද ඒකෙදි ළමයි කියන්නේ ළමයි ඉපදෙන්නම තාක්ෂණයත් එක්ක ඒ ළමයි ඉපදිලා තියෙන්නම තාක්ෂණයත් එක්ක. ඒතකොට ඒ ළමයි පොඩි කාලේ ඉඳන් අන්තර්ජාලය පාවිච්චි කරලා තියෙනවා. ස්මාර්ට් ෆෝන් එක කියන එක ඒගොල්ලොන් සාමාන්‍ය දෙයක් කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන් ඒක නිසා සමාජයේ ලෝකයේ පවතින ගැටලු කාරී තත්ත්වයන් ඒ කියන්නේ යුද්ධ පවා ඒ කියන්නේ දැකලා ඒ කියන්නේ මේවා මෙහෙම නෙවෙයි මීට වඩා දියුණු වෙන්න ඕනේ. මේ නේපාලයේ අරගලයේදීත් ඒ කියන්නේ ඒකෙදි විනාශයක් වුණා. ඒවා ඉතින් පාලනය කරගන්න බැරි දේවල් සමහර ඒවා තියෙනවා. ඒවට හේතු සාධක අතු වෙන්නත් පුළුවන්. නමුත් අර ජෙන්සී එක කියන එක මේ යසි ඇවිල්ලා කියන්නේ ජෙන්සී එකකින් වෙනම විදිහකට හිතනවා. ඒක මේක ගොඩ ගන්න ඕනේ මේක මීටර මිනිස්සු කියන්නේ දීනු වෙන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉස්සරහට ගොඩ නැගෙමින් පවතිනවා. දැන් මේ කාලේ දුන්නත්. ඉතින් එතකොට මං කියන්නේ ඕක දැන් ඔය ලංකාවේ දැන්ට පවතින මේ මානසික මට්ටම් ටික ඔය විදිහට අපිට ගන්න පුළුවන්. අර අවුරුදු 50 පැනපු පිරිස පොඩ්ඩ අඩු වෙගෙන එද්දී මේ පරම්පරාවනේ වයසට යන්නේ. මේ පරම්පරාවට අපිට හිතන්න පුළුවන්. මේ පරම්පරාව වයසට යද්දී මේක තව ටිකක් අඩු වෙයි ඔය වගේ හිතන දේවල් නේ. හිතන දේවල් අඩුයි. ඒතකොට ඒ ළමයිගේ
දැන් ඒ ළමයිගේ ළමයි තමයි ඉස්සරහට ඉපදෙන්නේ. ඒතකොට මේ කාලය ඇතුළත ඉපදෙන්නේ. මේ කාලේ ඇතුළත ඉපදෙන ළමයි ඒතකොට අවුරුදු 2050 වෙද්දී ඒ ළමයි තරුණ ළමයි වෙලා. එතකොට මේවා තව ටිකක් මීටත් වඩා කියන්නේ දියුණු මානසික මට්ටමකින් ඉන්න පුළුවන්. අර මිනිස්සු ගැන වැඩිපුර හිතනවා ඒ විදිහට. ඕක මම දැකලා තියෙනවා දැන් ලංකාවේ අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු හොඳයි නැත්නම් ලංකාවේ මිනිස්සුන් හිතන විදිය හොඳයි කියලා පිට රටවල කට්ටියන ෆොරිනර්ස්ලා පවා කියනවා දැන් එයාලා ලංකාවට ආවට පස්සේ මේ ලංකාවේ මිනිස්සු ට්‍රීට් කරන විදිය එතකොට කතා බහ කරන විදිය ඒක මම දැකලා තියෙන ඉන්දියාවට වඩා දැන් ගොඩක් අය හිතන්නේ ලංකාව සමහරු අදටත් මේ කොච්චර දියුණු වුණත් ඉන්දියාවේ කොටසක් කියලානේ ලංකාව හිතන් ඉන්නේ. එතකොට ඉන්දියාවේ මිනිස්සු වගේ තමයි ලංකාවේ මිනිස්සු කියලාත් හිතන් ඉන්නේ. එතකොට දැන් මම එකක දැක්ක YouTube වීඩියෝ එක මං හිතන්නේ එයා කියනවා ෆොරිනර් කෙනෙක්. ඇත්තටම ලංකාවේ මිනිස්සු හරි හොඳයි. ඉන්දියාවේ මිනිස්සුත් එක්ක බලනකොට එයා ඉන්දියාවේ vlog කරලා තියෙනවා. හැබැයි අර ඒගොල්ලන් හිතන විදිය, හැසිරෙන විදිය, කතා කරන විදියත් එක්ක ඇත්තටම ලංකාවේ මිනිස්සු කෙනෙක්ට ට්‍රීට් කරන්න දන්නවා. එහෙම කියලා කියනවා. එතකොට මට තේරෙන විදියට දැන් ඉන්න පරම්පරාව දැන් තරුණ පරම්පරාව ඔය එයාලගේ මයින්ඩ් එක ඇත්තටම සාමාන්‍ය මට්ටමකට හොඳයි. දෙයක් කතා කරලා විසඳ ගන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒක වෙනම කතාවක්. පුළුවන් කියලා හිතන දැන් ඒක අපි ගොඩක් පැතිවලට යනවනේ. කෙනෙක්ට පාරක යන්න උනත් අද ඉස්සරට වඩා පුළුවන්. දැන් ගෑල්ලමෙක් දැන් විශේෂයෙන් මං ගෑල්ලමෙක් නිසා මට අවශ්‍ය තැනකට තනියෙන් යන්න. රෑ 7ට 8ට 9ට උනත් යම් තරමකට දැන් පුළුවන් කලින්ට වඩා මං හිතනවා ඔයා එකඟයි කියලා නේද? ඉස්සරට වඩා මම අනිවාර්යයෙන් ඒ කතාවම එක වෙනවා යෂි. මොකද මේ ඉස්සර තිබ්බ මේ හයෙන් පස්සේ එළියට යන්න එපා. අන්න ඒක නැති ඒක අඩු වෙලා තියෙනවා දැන්. ඇත්තටම මේ මොකද ඉස්සර වුණත් ඔය මේ දෙමාපිය වුණත් කැමති බයයි මේ අපේ වුණත් අදටත් දැන් මම දැන් සාමාන්‍ය ධර්මකට ඒ කියන්නේ වැඩිහිටියෙක් වුණත් අදටත් අපේ ගෙදරින් එහෙම තමයි. එහෙම තමයි. ඒ කියන්නේ තියෙනවා අර ඔයා කියපු කැටගරි එක. කැටගරි එක ඇතුලේ ඒක තමයි කියන්නේ. හැබැයි දැන් අලුතෙන් දැන් ඔයා හිතන්න දැන් මෙහෙම අවුරුදු 35ක තරුණියට ළමයෙක් ඉන්නවා කියලා හිතමු අපි අවුරුදු 12ක 13ක අන්න ඔය අම්මා හිතන්නේ ඔය ළමයා ගැන. ඒ කියන්නේ ළමයා එළියට යන්න ඕනේ, සමාජයේ අසුර කරන්න ඕනේ, සමාජයේ බස් එකේ යන්න ඕනේ, තනියෙන් ගමනක් බිමනක් යන්න ඕනේ. එතකොට තමයි ළමයා අත්දැකීම් ගන්න ඉගෙන ගන්න කියලා දැන් ඉන්න අර දැන් යන් ජෙනරේෂන් එකේ ඉන්න අම්මා ගැන තාත්තා ගැන හැබැයි ළමයා පරිස්සම් කරන්න පුළුවන්. අපිට ඕන තරම් ක්‍රම තියෙනවානේ. ලොකේෂන් ෂෙයා කරන්න පුළුවන් ළමයට. අන්න ඒක තමයි. අන්න ඒ විදිහට කියන්නේ ළමයට ඇත්තටම කියන්නේ ළමයි නිදහස දෙන්න ඕන. ළමා කාලය දෙන්න ඕනේ. ඉතින් ළමයි කියන්නේ ඒ ළමයිට හරියට මඟ පෙන්වුවා ළමයි දන්නවා යන්න ඕනේ පාත් එක යන්න ඕනේ විදිය ළමයිට හරියට මඟ පෙන්වන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මට තව හිතෙන දෙයක් තමයි දැන් ওই මානසික මට්ටම මානසික නිදහස ගැන කතා කරද්දී ළමයින්ට පොඩි කාලයේදී දෙන්න ඕනේ. ඔය ගොඩාක්ම හිර කරලා හදන ළමයි හැම එකටම යන්න ඕන. අම්මලා තාත්තලා පස්සෙන් යන්න ඕන. යම් තරමක් දුරටනේ. එතකොට ළමයි ආස දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන. අර එහෙම නැති ළමයි ගොඩක්ම නොමග යන්න තියෙන ඉඩකඩ වැඩි කියලා මට හිතෙනවා. සමහර හිතෙනවා සහ අපි ඒ කියන්නේ දැකලා තියෙන දේවල් වලින් හිතනවා. එතකොට ඒකෙන් දැන් ඒ හැමදේම ළමයාගේ මානසික මට්ටම දැන් මානසික මට්ටම කියලා කිව්වම ගෙදර පවුලේ පරිසරයත් Tamanට බලපානවා. ළමයන්ට බලපානවා. එතකොට ඕවත් එක්ක දැන් මට හිතෙනවා ඉස්සර කාලෙට වඩා දැන් ඉස්සර කාලේ මිනිස්සුන්ගේ පවුල් අතර තියෙන පවුල් ප්‍රශ්න තියෙනවා. ඒවට වඩා දැන් ඉස්සර දැන් අම්මා තාත්තා රණ්ඩු කරනවා නම් ළමයා ඉස්සරහා රණ්ඩු කරන ඒවා. එතකොට දැන් අද වෙනකොට මං හිතනවා ඒක ටිකක් අඩු වෙලා ඇති කියලා. එතකොට ඒකත් එක්ක අද ඉන්න සමාජයේ මිනිස්සුන්ගේ මානසික මට්ටම යම් තාක් දුරට හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. ඒක අපි හිතමු. ඉදිරියට තවත් වැඩි වෙයි. තවත් වැඩි කියලා හිතමු. දැන්ට තියෙන වාතාවරණය අනුව දැන්ට තියෙන මානසික මට්ටම ඇත්තටම මේ විදියට හොඳයි. සාමාන්‍යයෙන් හොඳ මානසික මට්ටම තමයි ඉන්නේ. දකින්න අපි සමාජයේ. අන්න ඒක නිසාම තමයි දැන් මේ සැරේදී වුණත් හොඳ ආණ්ඩුවකට හොඳ දේශපාලන පරිවර්තනයකට කියන්නේ පත් වුණා. මේක රට වෙනස් වුණා. ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා කියන්නේ මොකද අපි හිතමු මේ විදිහට අපිට හරියටම කියන්න බෑ. දැන් අපි දන්නේ නැහැ අපි ගැන අපි වැඩි දුර කතා කරන්න අවශ්‍යත් නැහැ.
නමුත් අපි අර යම් කිසි මට්ටක ඉඳලා අපි හිතලානේ ඡන්දෙ දෙන්නේ දෙන කට්ටිය නේද? අන්න ඒක නිසා හොඳක් වෙයි කියලා අන්න ඒක නිසාම තමයි ඒතර ඡන්දෙ භාවිතා කරපු කට්ටිය උනත් හොඳ දේශපාලන පරිවර්තනයකට තමයි රට ගෙනාවේ කියන තැන ඉඳන් ඒ කියන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් හොඳ මානසික මට්ටමක් ඇති වෙලා ඒ කියන්නේ මේක දියුණු වෙන්න ඕනේ කියන තැන ඉඳන් තමයි මිනිස්සු ඒ විදිහේ දේශපාලන පරිවර්තනයක් වුණත් කරන්න පෙළඹුණේ. ඔව් දැන් මම දැක්කා මේ ඊළඟට දාලා තියෙනවා 6 වසරට මට මතක විදියට එක පළවෙනි ශ්‍රේණියට සහ 6 වෙනි ශ්‍රේණියට පෙළ පොත් ලබා දෙන්නේ නැහැ කියලා. ඔව් ඒක හරි. ඒක හොඳයි ඒක අතකින්. ඔව්. ඒක කොච්චර දුරට සාර්ථක වේද කියන එක ඇත්තටම අපි දන්නේ නැහැ. ඒක මෙහෙම දෙයක් තියෙනවනේ ආශි. ඇත්තටම මම ඕකේදී මම ඕකේ දකින්න හොඳ පැත්තක් තියෙන මොකද දන්නවද? ළමයව පෙළ පොතකට ලඝු කරන්නේ නැහැ. ඇත්ත. ඒක ළමයාට එතනින් එහාට දන්නේ නැහැ නේ ලෝකයක් අන්න ඒකයි. අතනේ පෙළ පොතකට ලඝු කරන්නේ නැතුව එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න තමයි ඔය try එක. කියන්නේ දැන් දෙමාපියෝ නම් ඕක වැරදියට දකින්න පුළුවන්. පෙළ පොත නැතුව කොහොමද ඉගෙනන්නේ කියලා. නමුත් දෙමාපියෝ විදිහට දෙමාපියෝ දන්නවා පෙළ පොතට ලඝු වෙනවට වඩා හොඳයි නේද මේ මුළු ලෝකය ගැන ඉගෙන ගන්න. ලොකු බෑග් එකක් උස්සගෙන ළමයා උදේට යන්නයි. ඔව් ඊට වඩා ඇත්තටම ඊට වඩා ඉතින් එහාට ගිහලා මුළු ලෝකයක් ගැන ඉගෙන ගන්න පුළුවන් වපසරියක් නේද එතනින් ඒ හැදෙන්න කියන එක අපි ඒක වෙන අනිත් රටවල ලෝක පාවිච්චි කරන දෙයක්. අනිත් ඔව් අනිවාර්යයෙන්ම අනිත් රටවල ඒක පාවිච්චි කරනවා. මොකද අනිත් රටවල වල ඇත්තටම පෙළපොත් නැහැ. පෙළපොත් නැහැ. පෙළපොත් පාවිච්චි කරන්නේ. හැබැයි ගුරුවරු ඉන්නවා. ගුරුවරු ඒ ළමයිට මග කියන්නේ යන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ පාත් එක හදලා දෙනවා. පාත් එක පෙන්නනවා. ඉතින් එතකොට ඒ අධ්‍යාපනය ළමයා විසින් ළමයා කැමති දේ තමයි ඉගෙන ගන්න. එතකොට අර පෙළ පොතක් දුන්නා නම් අයියෝ මේක මොනටද කියලා කියන්නේ ළමයාට උනත් එපා වෙන අවස්ථාවක් එන්න පුළුවන්. අරකෙදී එහෙම නැහැ. පෙළ පොතක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ ළමයාට ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ළමයා කැමති දේ තමයි ඉගෙන ගන්න. එතකොට ගුරුවරු පෙන්වන්නේ ඉගෙන ගන්න ඕනේ පාත් එකේ. ඒ ළමයා මේ රජෙන් සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ හොඳයි කියලා හිතන දේවල් කීපයක් කරලා තියෙනවා. හොඳයි කියලා හිතන දේවල් කීපයක් කරලා තියෙනවා. අපි බලමු ඉස්සරහට. අපි හරියටම අපි ඒවා ගැන කියන්න මොකද අපි ඉස්සරහට තියෙන වාතාවරණෙත් එක්ක අපිට ඉස්සරහ පොඩ්කාස්ට් එකකදී හැබැයි ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට මේක අපේ පළවෙනි වැඩසටහන නිසා පළවෙනි වැඩසටහන ටික නිසා අපි මේ විදිහට කතා කරගත්තා. මේක හොඳටම ප්‍රමාණවත් කියනවම හිතනවා. හොඳයි ඉතින් අපිට ඊළඟ මාතෘකාව කියන්න බලන්න පොඩ්ඩක්. අපිට තව එක මාතෘකාවක් තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. අන්තර්ජාලය හරහා මුදල් සෙවීම ගැන මොකක්ද ඔබේ අදහස කියන්න බලන්න. ඒකත් අපි අර ඉස්සෙල්ලා කතා කරගත්ත නව තාක්ෂණයටත් පොඩ්ඩක් අදාළ වෙනවා. කොහොම සම්බන්ධ මාතෘකාවක් තමයි අපි ගත්තේ අද නේද? අන්න හරි ඒ විදිහට තමයි. ඒ කියන්නේ නව තාක්ෂණයත් එක්කනේ ඔය දේවල් එල්ලීට එවිල්ලා තියෙන දැන්. ඒ කියන්නේ ඕක ගත්තොත් යසි මෙහෙමයි. නව තාක්ෂණයට කියන්නේ නව තාක්ෂණය එනවත් එක්කම ක්‍රිප්ටෝ කරන්සි කියන මුදල් ඕක දැන් අපි දැන් වයසක මිනිස්සුෙක්ගෙන් එවොත් අපි අම්මලා තාත්තලා ඇහුවොත් නම් දන්නේ නැහැ මොකද්ද පුතා ක්‍රිප්ටෝ කියලා අහනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි දන්නේ නැහැ. ඇත්තටම මේ වුණාට ක්‍රිප්ටෝ කරන කට්ටිය ට්‍රේඩ් කරන කට්ටිය ක්‍රිප්ටෝ භාවිතා කරන කට්ටිය ගැන දන්න කට්ටිය හොඳටම මුදල් හොයනවා. ඒ කියන්නේ ඒක මේ ෆියුචර් එකට අදාළ දෙයක්. ඒ කියන්නේ අනාගතයේදී ඉස්සරහට ඒ කියන්නේ වෙනස් වෙන්න තියෙන දෙයක්. මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ලෝකෙත් එක්ක ඉදිරියට යන්න දෙයක්. හරි ඒ ක්‍රිප්ටෝ කරන්සි කියන එක කියන්නේ ඔයිට අමතරව ඒ කියන්නේ ඕක එක පාත්තයක් ඔය මේ අන්තර්ජාල මුදල් සෙවීමේ ක්‍රම ගැන අපි කතා කරගෙන ගත්තාම ක්‍රිප්ටෝ දන්නේ නැති කට්ටිය දන්නේ නැති පිරිසක් හොයන්න ඕන නේද අපි. ඒ වුණාට ක්‍රිප්ටෝ කියලා වෙනම මේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ක්‍රිප්ටෝ කියන මුදල් ලේඛක જાතියක් තියෙනවා. ඒ ගැන අපි ස්ටඩි කරන්න ඕනේ. හරි. ඉතින් එතකොට එක පාත්තයක් තමයි ඕක අන්තර්ජාල මුදල් සෙවීමේ ක්‍රමය. මේක හොඳයිද නරකයිද ඔයාලට හිතන විදිහට? ඕක මෙහෙමයි. ඕක ඇත්ත වශයෙන්ම හොඳයි. හරිද? ඕකේ තියෙන පොඩි අවාසි ටිකක් තියෙනවා ඕකේ. ඒ කියන්නේ ඒ අවාසි වලට ගත්තොත් ඒක මේ විදිහට අපිට නිකන් කියන්න බෑ. ඒ කියන්නේ ඕක අර ලාභ සහ පාඩු විදිහට තමයි ගන්න. ඕක අර ඉවසීමක් ඇතුව හරියට කරන පුද්ගලයාට හරියනවා. පාඩු වෙන්නත් පුළුවන් අපිට ලාභයක් වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඕක අර ඇත්තටම අර බිස්නස් එකක් හා සමානයි පොඩි රිස්ක් එකක් තියෙනවා. හැමදේම මෙහෙමනේ. ඒක අර ඒක මෙව වෙන්නේ ඒක අදාළ වෙන්නේ ඇත්තටම ක්‍රිප්ටෝ කරන්සි පැත්තට තමයි. ඕකේ තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි පැත්තට ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාව ටිකක් දිගටම යනවා. ටිකක් වැඩියෙන් කතා කරන්න වෙන මාතෘකාව ක්‍රිප්ටෝ කරන්සි විතරක් ගත්තොත් අපි ඊට අමතරව අපි අන්තර්ජාල මුදල් සෙවීමේ ක්‍රම ගැන කතා කරොත් ක්‍රිප්ටෝ වලට අමතරව තව ක්‍රම තියෙනවා. මොකද දැනට
උනත් කියන්නේ ලංකාවේ රජයෙන්ම උනත් මේ Facebook කියන කියන්නේ Facebook වලින් පවා මොනිටයිසේෂන් දැන් කියන්නේ ලීගලි අප්‍රූව් කරා ලංකාවේ. ඒක මේ රජයෙන් කරපු දෙයක් හොඳ දෙයක් විදිහට මම දකිනවා ඇත්තටම. ඉතින් ඊට අමතරව YouTube බරහා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට මේකේ සෑහෙන්නේ. කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි පිටරට ඔය නාස් ඩේලි එතකොට මේ සෑහෙන ලොකු YouTubersලා ඉන්නවා. දැන්ට ලංකාවේ වුණත් ඉන්නවා සෑහෙන ලොකු YouTubersලා මේ වයිල් කුක් බුක් ගිනන් ගත්තාම කියන්නේ ලංකාවේ ලොකුම YouTuber යොහානි එතනින් එහාට ඉන්නවා ලකයිසිකයි වස්තිලා මේ විනීලා ඒ වගේ ඇත්තටම ඉන්නවනේ YouTube එකේ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදියට මේ රටට ඩොලර් ගැන පිරිසක් ඉන්නවා. ඉතින් මං කියන්නේ අන්න ඒ කියන්නේ ඒ ගැන ස්ටඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අන්තර්ජාල මුදා සේවීමේ ක්‍රම ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ දැනගන්න හරි නේද? දැනගන්න හරි. අපිට අපේ ඒ කියන්නේ අපිට දැනගන්න හරි අපි මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න එපා. අන්න ඒකයි මං කියන්නේ. ඒ කියන්නේ අර එක දෙයකට ලග් වෙලා ඉන්න හොඳ නෑ මෙතන. ඔය eBay කියන්නේත් ඒ වගේ එකක් නේ. අන්න හරි. eBay ගැන ගත්තොත් eBay කියන්නේත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. ඒ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ තනි පුද්ගල විදිහට සේලින් කරන්න පුළුවන්. අපේ තියෙන භාණ්ඩ අපිට අලෙවි කරන්න පුළුවන්. කියන්නේ eBay හරහා. ඒ කියන්නේ ඒක අපිට ඒ කියන්නේ මුළු වර්ල්ඩ් වයිඩ් එකෙම අපි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මුළු ලෝකෙම අපිට මුළු ලෝකෙම තියෙන වෙළඳ පොලක් ඒක eBay කියන එක. ඉතින් මුළු ලෝකෙටම අපිට ලංකාවේදී අපේ ලංකාවේ අපි නිෂ්පාදනය කරන අලුත් දේවල් එන්න පුළුවන්. ඒවම eBay හරහා ඒ කියන්නේ මේව කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් රජයත් මැදිහත් වෙලා ඒ කියන්නේ ওই දේවල් කියන්නේ ළමයිට කියන්නේ ඒ දේවල් තරුණයන්ට කියලා දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම අන්නේ ඒ කියන්නේ ඒ තත්ත්වෙට රජය පවා මැදිහත් වෙලා ඒ දේවල් ළමයිට ඒ කියන්නේ තරුණ පිරිසට ඒ දේවල් ඉගෙන ගන්න අවස්ථාව හදන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක ඔය eBay කියන ප්ලැට්ෆෝම් එක ඇත්තටම හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඕක මේ ලංකාවේ නිෂ්පාදන ඇත්තටම එළියට ගෙනියන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක්. eBay විතරක් නෙවෙයි යෂි Amazon අපි හැමෝම දන්නේ නැති Amazon කියන එක Amazon ජෙෆ් බෙසෝස්ගේ කියන්නේ ලොකු ජාලයක් මේක Amazon කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි හිතනටත් වැඩිය ලොකු ජාලයක් මුළු ලෝකෙම ඉන්න හොඳ දැවැන්තෙක්. ඉතින් අපිට ඕක ඔය ප්ලැට්ෆෝම් එක හරහා මුදල් හොයන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවද ඔබ? අනිවාර්යෙන් විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මොකද දැන්ටත් හම්බ කරන කට්ටිය ඉන්නවා, earn කරන කට්ටිය ඉන්නවා මේ Amazon හරහා. Amazon එකේ වැඩි දෙනෙක් දන්නේ නැහැ. වැඩි දෙනෙක් දන්නේ නැහැ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ඒ දන්නේ නැති පිරිසට අපි මේක ගෙනියන්න ඕනේ කියන තැන මම ඉන්නවා. කියන්නේ මම පෞද්ගලිකව මම ක්ලාස් කරන්නේ නැහැ. හැබැයි නමුත් කියන්නේ මම අන්තර්ජාල මුදල් හිමීමේ ක්‍රම කියන්නේ මම කරන පුද්ගලයෙක් හැටියට මම මගේ යාළුවෝ ඇතුළත් මගේ යාළුවන්ට වගේම මගෙන් කියන්නේ මට කැමති කට්ටියට මගේ පවුලේ කට්ටියට වගේ මම කියන්නේ කියලා දෙනවා. කියන්නේ කරන්න පුළුවන් මම ඒ ටු සෙට් කරනවා. කියන්නේ මට ක්ලාස් කරන්න බැරි කමක් නෙවෙයි. මම නමුත් ක්ලාස් කරන්නේ නැහැ. මොකද මට ක්ලාස් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේ මට කැමති කට්ටිය මෙයාව කන්ටැක්ට් කරගන්න නෑ එහෙම අවස්ථාවක් නැහැ. කන්ටැක්ට් කරොත් ඇහුවොත් කෙනෙක්ට නොකිය ඉන්නෙත් නැහැ. ඒක ප්‍රශ්නකුත් නෙවෙයි. මේ මොකද මට ක්ලාස් කරලා අමුතෙන් මුදල් හම්බ කරන්න ඕන අවස්ථාවක් නෑ. මොකද ඉතින් මගේ ඇත්තටම ඔන්ලයින් ස්ටෝර් ටිකයි කන්ටෙන්ට් ක්‍රියේටින් පැත්තේ මගේ channels ටිකේ වැටි යනවා. ඉතින් ඒ ටික කරගත්තාම ඕනතරම් මට ටයිම් උන්නේ නැහැ. ඉතින් එහාට ආයි ක්ලාස් කරනවා ඒ වගේ දේවල් කරන්න ඇත්තටම අවශ්‍යත් නැහැ. ඉතින් ඒතකොට මට ඒ earning ටික තියෙනවා. ඉතින් මුදල් අන්තර්ජාල මුදල් ක්‍රම ගැන අපි කතා කරගත්තා. ඉතින් ඔන්න ඔය ක්‍රම ඇතුළතදී අර ක්‍රිප්ටෝ ගැන ගත්තොත් ක්‍රිප්ටෝ ලොකු වපසරියක් තියෙනවා. ඒ වපසරිය අපි ගොඩක් ස්ටඩි කරන්න ඕනේ. නිකන් ක්‍රිප්ටෝ අපිට හිතුමනා අපිට ක්‍රිප්ටෝ කරන්න බෑ, earn කරන්නත් බෑ. කන්ටෙන්ට් ක්‍රියේටින් පැත්තෙන් ගත්තොත් හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වෙන්න ඕනේ. හොඳ නොලෙජ් එකකින් සමාජයට වැඩදායි දේවල් හොඳ දේවල් ක්‍රියේටිව් දෙයක් කරන්න. සමහර කට්ටිය ඉන්නවනේ අපිට තේරෙන්නෙත් නැහැ, අපිට hina යන්නෙත් නැහැ. මුකුත් නැති කට්ටිය. අන්න ඒ විදිහෙන් නැතුව අපි හොඳට හිතලා හරි කන්ටෙන්ට් එකක් අපි ක්‍රියේට් කරගන්න පුළුවන් නම් අපිට කියන්නේ එතන අනිවාර්යෙන් ව්‍යවසායකෙක් ඒ වගේ කියන්නේ අන්තර්ජාල මුදල් හොයන එන්ටර්ප්‍රෙනර් කෙනෙක් අපිට හදාගන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉබේටම හැදෙනවා. ඉතින් ඒ විදිහට අපිට කියන්නේ අන්තර්ජාල මුදල් හෙවීමේ ක්‍රම ගැන කතා කරද්දී ඔය මම කතා කරගත්ත දේවල් වලට අමතරව තව තියෙනවා. ඉතින් ඔබට අදහසක් තියෙනවා නම් ඔබ දාන්න පල්ලෙන් කමෙන්ට් පහලින්. ඒ කියන්නේ අපිට වඩා දේවල් දැන් දන්න ඉන්න කට්ටිය ඉන්නවනේ ලංකාවේ. ඒ වගේම නොදන්න පිරිසුත් ඇති. ඔව්. දන්න කට්ටිය ඉන්නවනම් ඒ කියන්නේ මට කියන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් නේද?
අනිවාර්යයෙන්ම මේ කියන්නේ තවත් කතා කරන්න දේවල් තියෙනවා නම් එකතු වෙන්නත් පුළුවන් අපි පොඩ්කාස්ට් එකත් එක්ක. මේක වැරදි මෙහෙම කියපු එක වැරදි ඒක මෙහෙමයි වෙනස් වෙන්න ඕන වගේ දේවල් තියෙනවනම් ඒත් පුළුවන් ඔයාලට. ඔව් අපිට ඕන නම් කැමති නම් බැන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒක අර මම ඔයාලට කිව්වනේ සොසිත් එක එකනා හිතන විදියනේ. එතකොට මම හිතන විදිය නෙමෙයි වෙන කෙනෙක් හිතන. ඕක සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් වෙන්න පුළුවන්. ඒකට එයාට අනුව අපි වැරදි ඇති අපිට බනින්න එයාට අවස්ථාව තියෙනවා නේද? අවස්ථාව තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අන්තර්ජාලයේ මුදල් සෙවීමේ ක්‍රම විදිහට ගත්තොත් තියෙන. ඉතින් ඔබත් පොඩ්ඩක් හොයලා බලන්න අන්තර්ජාලයේ මුදල් කිව්වහම අන්තර්ජාලයේ මුදල් කොහොමද earn කරන්නේ? ඒ වගේම දියුණු වෙන්න පුළුවන් ක්‍රමයක් ඒකත් සල්ලි හොයන්න මුදල් හොයන්න ඩොලර්ස් හොයන්න ඩොලර් ලංකාවට ගේන්න පුළුවන් හොඳ ක්‍රමයක් අන්තර්ජාල මුදල් සෙවීමේ ක්‍රම විදිහට ගත්තොත් මං කිව්ව දෙයටම ලඟු වෙන්නේ නැතුව ඔබත් පොඩ්ඩක් කල්පනා කරලා තව ටිකක් ඉන්ටර්නෙට් රිසර්ච් එකක් දාලා YouTube පොඩ්ඩක් සර්ච් කරලා බලලා ස්ටඩි කරලා කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි මාතෘකා ටික ඉවරයි මං හිතන්නේ. ඔව් නේද? අපි අදට හදාගත්ත ටික නම් ඉවරයි. හොඳයි එහෙනම් ඉතින් මේ වැඩසටහනේ අද දිගටම යනවනේ. ඉදිරියේදී තවත් හොඳ මාතෘකා ටිකක් ගැන අපි කතා කරන්න ඔයාලට බලාපොරොත්තු හිතෙනවා නම් අපි මේ වගේ ඒවා කතා කරොත් හොඳයි කියලා ඒවත් අපිට කියන්න පුළුවන් නේද? කියන්න පුළුවන්. අපිට ඕන නම් WhatsApp හරහා මැසේජ් එකක් දාන්නත් පුළුවන්. අපි නම්බර්ස් තියෙනවා එයාට. නැත්නම් කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට අපි මේ දේවල් ගැන ඉස්සරහා පොඩ්කාස්ට් වලින් එතකොට මේ පොඩ්කාස්ට් එකේ දැන් කතා කරන්න ඔබටත් අදහසක් තියෙනවා. ඒ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අදට අපි නවත්තමු නේද? නවත්තලා අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බ වෙමු මීට වඩා හොඳ මාතෘකා ටිකක් එක්ක. එහෙනම් ඉතින් කට්ටියට අදට ජය වේවා කියනවා. එකතුලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඉතින් ඒ විදිහට අපිත් එක්ක එකතුලා ඉන්න එහෙනම් හැමෝටම ජය වේවා කියලා කියමු. සුබ දවසක් බයි.